හෙලෝ ගයිස්, ඔයාලට කොහොමද? සෑහෙන කාලෙකින් ඔයාලට vlog එකක් අරන් ආවා මම. අපි මේ ලැහැස්ති වෙන්නේ සිරිපාදේ කරුණා කරන්න යන්න මේ අපේ බෑග්ස් ටික. එහෙනම් යමු මාත් එක්ක සිරිපාදේ කරුණා කරන්න. වෑන් එක ආවා. ඉස්සෙල්ලාම අපිව තමයි පික් කරන්න තිබ්බේ. ඉතින් ඉස්සර වෙලාම අපි අපේ බෑග්ස් ටික වෑන් එකට දාගත්තා. ඒෂුව ගෙදර දාලා යන්නේ මොකද ඒෂු චූටි. එයාව එක්කන් යන්න අමාරුයි. එයාටත් අපහසුයි. ඒක නිසා ඒෂුව තාත්තම්මයි අම්මම්ම ගාවයි දෙන්නම ගාව දාලා යන්නේ. කොහොම හරි අපි ගෙදරින් පිටත් වුණා. හයිවේ එකේ ඉස්සර වෙලාම අපි හෝමාගමට යන්න ඕනේ. හෝමාගමින් තමයි අනිත් කට්ටිය අපිට පික් කරන්න තියෙන්නේ. එහෙනම් අපි යමු. හරි අපි අනිත් අක්කිලව ගන්න ආවා. දැන් එයාලගේ බෑග්සුත් වෑන් එකට දාන ගමන් ඉන්නේ. මේ ඉන්නේ අද අපිත් එක්ක සිරිපා කරුණා කරන අපේ පුංචි නඩය. අපි මේ සැරේ සිරිපාද යන්නේ රත්න පාරෙන්. මම යන්නේ දෙවෙනි වතාවට. පළවෙනි පාර ගියේ මම නල්ලතන්නිය පැත්තෙන්. මේ පාරේ මං ගිහිල්ලාම නැහැ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා. ඔයාලට කියන්න ඕනේ මේ රත්න පාරෙන් අපිට මේ 3 wheel වල එතන තියෙනවා අර වාහන වල අපිට උඩටම යන්න පුළුවන්. අපි ඉතින් අපේ වෑන් එකෙන් තමයි උඩටම ගියේ. මෙතනට මේ තැනට එනකම්ම අපිට මේ වාහන පාක් කරගන්න පුළුවන්. එතනින් එහාට ඉතින් පයින් තමයි අපිට යන්න වෙන්නේ. අපි මෙතන ඉඳන් හැමෝම මේ දවල්ට කන්න කෑමයි පිරිසුදු වෙලා ඇඳ ගන්න ඇඳුම් ටිකයි අරගෙන ඉස්සරහට යනවා. අපි නම් ගිහින් බලමු. එතනින් හපු කට්ටියකින් කිව්වා නාන්න තැනක් තියෙනවා. හැබැයි එතන එකපාරට වතුර වැඩි වෙනවා. පොඩ්ඩක් බලලා නාගන්න කියලා. කොහොම හරි මෙතන අර විවේක ගන්න අපි නතර වුණා. එතන තියෙන පොලිසිය. එතනින් පොඩ්ඩක් ඇතුළට පාරක් තියෙනවා. ඒ පාරේ කිලෝමීටරයක් විතර ඇතුළට පොඩි පාරක් තියෙනවා. ඒ පාරේ ගිහාම තමයි මේ ඇල්ල තියෙන්නේ. හැබැයි එතන නානේක අවදානම් කියලා බෝඩ්ස් ගහලා තියෙනවා. අපිට වෙන විකල්පයක් නැති නිසා අපි පරිස්සමට එතනට ගියා බලන්න. කොහොමත් අපි යන්න කලින් හස්බන්ඩ්ලා පොඩ්ඩක් ගිහින් බලලා තිබ්බේ එතන. අපි යන්නේ රත්න පාරේ දුර කතර ගෙවාගෙන නාන්න තැනක් හොයාගෙන. මේ අපේ රත්න මාර්ගයෙන් ප්‍රවේශ මාර්ගයෙන් ඉවත් වෙලා තමයි අපි මේ හතුරු මාර්ගයෙන් කැලේ ඇතුළට යන්නේ. මොකටද නාන්න ඕනි කිව්වා? කන්න ඕනි කිව්වා නාන්න පුළුවන් තැනක. දවල් සද්ද නැහැ. ලොකු කැලෑ මාර්ගයක තමයි අපි මේ යන්නේ. පස් තියෙනවා පිටිපස්සේ. තා චුට්ට දුරයි. අපි මීට කලින් මෙතනට ආවා. ඇවිල්ලා හොඳයි නරකයිද කියලා බලලා ගියා. දැන් අනිත් කට්ටිය එක්කගෙන එතනට යනවා. කටවරක් ගන්න. හොඳයි කියලා කිව්වට ආදී මොකද මම කටවරක්ද ගන්නවා. තේනවද? අල්ලයි. අස්සන දිවරක්ද. ජලා පසින. मम्मी मैं बर्फ नहीं थी दो दिन बर्फ नहीं थी मैं बता बर्फ आप
ඔයාලත් එන්න මාත් එක්ක සිරිපාද යන්න. ඔයාලට පේන ඇති විතර ආන්තරාවයි කියලා ගහලා තියෙනවා. මට මේ තැන දැක්කම හිතුණ එකම දේ තමයි අපේ සුභාදාම කොච්චරනම් ලස්සන තැන් හංගගෙන තියාගෙන ඉන්නවද කියලා. හැබැයි එහෙම හංගගෙන තියාගෙන ඉන්න එකත් හොඳයි. මොකද අපේ මිනිස්සු ඇවිල්ලා එතන විනාශ කරලා දානවනේ. ඒක නිසා මෙහෙම හැංගිලා ලස්සනටම තියෙන එක ගැන චූටි සතුටක් හිතේ තියෙනවා. ලස්සනම බොට් එක හොයාගන්න ගොඩක් අමාරු වුණා මෙතන. ඉතින් බ්ලොග් එක වෙනවා කියලා මට වොයිස් කරන්න උනේ බ්ලොග් එක. මොකද channel එකම හරිනේ හිත බලන්න. ඉතින් හොඳටම තේරෙනවද? බැටරි පරිස්සම් කරන්න ලොකු ගේමක් දෙන්න. අස්සම් වීඩියෝ එකක් තියෙනවා. ඒක බයත් හිතනවා. මුදියල්ලේ වතුර මාරක් කරන් ඇදී වෙනවලු. ඒක කියන්නේ ඉන්ටරක් ලා බහින්න කියන තමයි ගම්මාසින් කියන්නේ. මෙතන තියෙන ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ මොකක් හරි යුනිට් එකක් යනවාගේ. ඒක එතන ගහලා තියෙනවා. අන්තරාවයි කියලා හිතනවා. CCTV වලින් ඊට පස්සේ අපි එතනින් නාලා ආවා විවේක ගන්න තැනට. එතනදී අපි ඇඳුම් මාරු කරගෙන කෑම කාලා ඊට පස්සේ සිරිපාද කරුණා ගන්න අවශ්‍ය බඩු ටිකත් අරගෙන අපි උඩට හිමින් ආවා. අපි යන තැනම එතන පන්සලේ හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරුවම තමයි මේ අපේ කෝඩු කට්ටියගේ අතේ පඳුරු ගැට ගැහුවේ. අනිත් සෙසු අයගෙත් අතේ පඳුරක් ගැට ගහලා පිරිත් නූල් ගැට ගහලා ආශිර්වාද කරලා තමයි අපුව පිටත් කළේ. අනිත් ඒවා නේ ලොකු දේවල් නේ. ඉතින් අර ඇහැල කණු ගා තියෙන පොඩි ගාලා ඒක විතරක් හිතන්න. අපි කොහොම හරි පිටත් උනේ හවස 5ට විතර. ඉතින් අර චූටි අය හිටිය හින්දා හිමින් නැවති තමයි අපි සිරිපාද කරුණා කරන්න පටන් ගත්තේ. අහලා තිබ්බට මේ බාඳුරා මල මම අදයි ඇත්තටම දැක්කේ. බබා හා අවුලක් නැහැ සික්සක් පේනවද කියනවා. පාරියෙන්. පුතේ. එහෙන්න. තාම උඩ
අපි හැමෝම එකට මේ යන්න හිටියට ඊට පස්සේ කොටස් 3කට වගේ කට්ටිය වෙන් වුණා. මමයි මේ චූටි බබාලා 3 දෙනයි තමයි අන්තිමට ඉස්සෙල්ලාම ගියේ. මං ගොඩක් ආස වුණා මේ චූටි 3 දෙනත් එක්ක යන්න. මොකද එයාලගේ අදහස්, එයාලගේ හිතේ තියෙන දේවල් හරි ලස්සනයි. පොඩි පොඩි කතන්දර අහහා හිමින් අපි ගියා. මෙතන සීත ගඟුලේ මූණ අතපය හොදගෙන හැමෝම ආයෙමත් අපේ ගමන පිටත් වුණා. මෙතන චුට්ටක් නතර වෙලා හිටියා අපි. මෙතන කඩෙන් අපි කෝපි බිව්වා. කට්ටිය කියනවානේ ගණන් වැඩි කඩවල වල කෑම. හැබැයි එහෙම නැහැ. එහෙම මේ ඒ කඩවල වල ගණන් වැඩි කියලා තියෙන ඔක්කොම ඔයාලගේ බෑග්ස් වල දාගෙන යන්න එපා. මොකද ටික දුර වැඩි වෙනකොට ඔයාලට මහන්සි. ඒ හින්දා මේ වගේ චූටි කඩේකින් පොඩි දෙයක් කන්න. ගොඩාක් කන්නත් එපා. එතකොට ඇවිද ගන්නත් අමාරුයිනේ. ටික රෑ වෙනවා. හීතලයි. හැබැයි අර එක දිගට ඇවිදින හින්දා හීතල ගතිය යනවා. ඒතකොට චූටි දාඩියක් තමයි එන්නේ. ආයෙ එක තැන ඉන්නකොට ගොඩක් හීතලයි. මේ පාර හොඳයි, පඩිපෙළවල් අඩුයි. යන්න තියෙන්නේ කැලෙන් ඇවිදගෙන. හැබැයි දුර ප්‍රමාණය ටිකක් වැඩි අනිත් තැන්වලත් එක්ක බලනකොට. සාමාන්‍යයෙන් කඩයක් කිලෝමීටරයකින් කිලෝමීටරයට වගේ කෑම කඩයක් තියෙනවා. ඉතින් අපි එකක් වගේ නතර වෙනවා පොඩි රෙස්ට් එකක් ගන්න. ඒ හැම කඩේකම තියෙනවා ෆ්‍රී චාර්ජ් කරගන්න, ෆෝන්ස් චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. Happy birthday to you. Happy birthday dear Shan. Happy birthday to you. සුබ පන්දිනයක් නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ. අපිට මේ දැන් තමයි උඩමළුවේ ලයිස් ටික පේන්න ගත්තේ. හිතට හරීම සතුටක් දැනුණා. කොහොම හරි අපි ටික දිගට පහන් ළඟටත් ආවා. අපිත් එක්ක ආපු මේ අපේ අමිලයියගේ කකුල පොඩ්ඩක් චුටක් යාර ඒක අමාරු වුණා. එයා කිව්වේ මෙයා නතර වෙන්නම් කියලා. අපිට යන්න කියලා කිව්වේ. ඊට පස්සේ එතන හිටියා මල්ලිලා දෙන්නෙක්. මේ ඉන්නේ ෆොටෝ එකේ මල්ලිලා දෙන්න. ඒ දෙන්න රාජගිරිය කිව්වා. අනේ යාලා දෙන්න මේ ඒ අයියාගේ කකුලට ස්ප්‍රේ කරලා හොඳට අත ගාලා මසාජ් කරලා අපේ අක්කීගේ කකුලටත් ස්ප්‍රේ එකක් ගහලා එයාලා කොහොම හරි කරුණා කරන්න කියලා මාර සපෝට් එකක් දුන්නා අපිට. ඇත්තටම අඳුරන්නේ නැහැ, ජීවිතේට දැකලත් නැහැ. මාරම හොඳ කොල්ලෝ දෙන්නෙක්. ඊට පස්සේ මේ ඉදිකටු පහනෙන් කෝඩු කට්ටියව එතන චාරිත්‍රාත් කරලා මකර තොරණත් පහු කරගෙන අපි හිමින් ඉස්සරහට කරුණා කරනවා.
කොහොම හරි අන්තිමට මායි මගේ හස්බන්ඩ්ුයි පොඩි බබාලා දෙන්නෙකුයි තමයි අපි උඩටම කරුණා කරගන්න පුළුවන් වුණේ. අපි කොහොම හරි 6යි කාල විතර වෙද්දී මේ මළුවට ආවා ඊරසේවේ බලන්න. අපි 4 දෙනා අනිත් අය මගේ එන ගමන් කිව්වා. සිග්නලුත් නෑ ෆෝන්ස් වල කනෙක්ට් කරගන්න යාලව. කොහොම හරි අපි ඊරසේවෙත් බැලුවා. එච්චර ලොකුවට පෙවුනේ නැහැ. ඊට පස්සේ එතන හිටිය මේ පොලිසිය කෙනෙක් කිව්වා අද ටිකක් වලාකුළු වැඩි වගේ. ඒ හින්දා ගොඩාක් පේන්නේ නැහැ කියලා. අයියට කලින් කියන්න අපි කොච්චර වාසනාවන්තද කියනවා නම් අපිට මේ පූජාවට අත ගහන්න අවස්ථාව හම්බ වුණා. ඊට පස්සේ දැන් ඔක්කොම එකට උඩමළුව වඳින්න යමු කියලා හිතලා මෙතන තිබ්බ මේ විවේක ගන්න තැන අපි කට්ටිය චුට්ටක් නිදිය ගත්තා. ඔය මම තුරුරු කරන් ඉන්නේ අපිත් එක්ක ආවර අමිල අයියාගේ බබා. එයා හරි ෂෝක් බබෙක්. අමිල අයියට තනියම එන්න අමාරු හින්දා අපි ආවත් අරන් තමයි සිරිපාදේ නැග්ගේ. උඩමළුවේ වීඩියෝ කරන්න අපිට අවස්ථාවක් හම්බ වුණ නැහැ. එතන වීඩියෝ කරන්න එපා කිව්වා. ඊට පස්සේ අපි එතන උඩමළුව වැඳලා ටිකක් විවේක අරගෙන එතනින් 9ට විතර අපි ආපහු පල්ලෙහාට එන්න පටන් ගත්තා. මේ පැත්තට මහන්සි නිදිමතයි. හැබැයි එහෙම අමාරුවකුත් නැහැ. කොහොම හරි කට්ටිය හිමින් පල්ලෙහාට ආවා. කිසිම අමාරුවක් නැතුව මං පල්ලෙහා වංගෙඩිගල තැනට එනකම්ම හොඳට තනියම ආවා. ඊට පස්සේ අර මගේ ධනීස පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චූට්ටක් කකුල නිකන් පෙරළුණා වගේ වුණා. එතනින් එහාට මට ඇවිද ගන්න ගොඩාක් අමාරු වුණා. කොහොම හරි බාම් ගහලා හස්බන්ඩ් එතන හිටිය අයියලා ඔක්කොම එකතු වෙලා තමයි මාව පල්ලෙහාට ගෙන ආවේ. ඉතින් මට ඊටු ටික වීඩියෝ කරගන්නත් අමාරු වුණා. ගොඩක් වේදනාවෙන් අඬ වගේ තමයි මම පල්ලෙහාට ආවේ. ඇත්තටම කිව්වොත් ශෂිකා අක්කා බුද්ධිකා අයියා දෝනි ගොඩාක් උදව් කළා මට පල්ලෙහාට එන්න. මගේ හස්බන්ඩ් මරමාව චූටි බබෙක් බලා ගන්නවා වගේ හිමින් එක්කන් ආවේ. කියන්න වචන නැහැ. මේ 3 දෙනාට නම් ගොඩාක් ස්තුතියි මාව පල්ලෙහාට එක්කන් ආවට. කොහොම හරි හැමෝම හිමින් පල්ලෙහාට ආවා. කොහොම හරි අන්තිමටම වෑන් එක තියෙන තැනට යන්න පුළුවන් වුණේ මටයි හස්බන්ඩ්ටයි. අපි රෑ 9:00 වෑන් එක තියෙන තැනට එනකොට. එහෙනම් මං ගිහින් එන්නම්. Thank you for watching.